ඔව් දැන් මේ වගේ එකක් අපහාසයක් විදිහට ගන්නෙ. ඊළඟට අපිට මේ තවත් සිදුවීමක් ගැන තිබෙන අත්දැකීම් ආචාර්යතුමනි දැන් Zoom call එකක් හෝ නැත්නම් අපි කියමු යම්කිසි කණ්ඩායමක් විසින් පවත්වන රහසිගත හමුවකදී යම් සාකච්ඡාවක් වගේ දෙයකදී ගත්ත රෙකෝඩින් එකක්. එහෙම නැත්නම් ඒ ගත්ත මොකක් හරි මිනිට් එකක් වගේ දෙයක්. ඒ විස්තරයක් යම් පුද්ගලෙක් විසින් ප්‍රසිද්ධ මාධ්‍යයට පබ්ලික් මීඩියා වලට ඩිජිටල් මීඩියා වලට රිලීස් කරනවා. යම්කිසි පරමාර්ථයක් ඇතිව විවිධ අපි කියන එඩිට් කිරීම සහ විකෘති කිරීම සහිතව. ඉතින් එවැනි අවස්ථාවකදී මොන වගේද මේ නීතිය තියෙන්නේ? ඔව් දැන් මේ වගේ එකක් අපහාසයක් විදිහට ගන්නෙ. ඒ වගේම Zoom එකකට හොරෙන් ඇතුළු වෙලා නම් illegal interception යටතේ එනවා පරිගණක අපරාධමය වරදක් විදිහට. ඒ වගේ වෙලාවක CID එකට දන්වන්නත් පුළුවන්, දන්වලා ක්‍රියාමාර්ගයක් ගන්නත් පුළුවන්. ඊට අමතරව අපහාසයට විරුද්ධව සිවිල් අධිකරණයක නඩුවක් දාලා ඒ හා සම්බන්ධයෙන් වන්දි අය කර ගැනීමක් කරන්න පුළුවන්. සයිබර් හිංසනයක්ද? සයිබර් අපරාධයක්ද? කතා කරන්න අපිට. අපි ඉන්නවා ඔබේ සහයට. හිතවතී සයිබර් අවකාශයේ ඔබේ යෙහෙලියයි.